සුබ දවසක් කියලා පිළිගන්නවා යාර සියලු දෙනාම. ඔයා මේක තුල ඉන්නේ SM වැඩ YouTube channel එකත් එක්ක තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ WhatsApp එකට අලුතෙන්ම ආපු WhatsApp username update එක ගැන. ඉතින් මං කියලා දෙන්න මේ අප්ඩේට් එක ෆෝන් එකට දාගන්න කලින් මේ අප්ඩේට් එක දාගත්තම ඔයාගේ ෆෝන් එකට තියෙන වාසි කියන දෙකම. ඉතින් ඔයා වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification button එකත් all දාලා තියාගන්න මේ වගේ වැදගත් වීඩියෝ දැපම ළඟටම ගෙන්න ගන්න මිස් වෙන්නේ නැතුවම. හරි යාළුවනේ ඉතින් අපි යන් එන වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ එක කලින් පොඩි දෙයක් මතක් කරන්නම්. ඔයාගේ WhatsApp app එක update කරගෙන යන්න update කරගන්න ඕන නැත්නම් මේ අලුත් features ඔයාගේ WhatsApp එකේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා WhatsApp app එක update කරගෙන මෙන්න මේ විදිහට WhatsApp එකට යන්න. ඉතින් WhatsApp app එක ඔයා මේ විදිහට open කරගන්න. open කරගත්තට පස්සේ යන්න WhatsApp වල setting වලට ගියාට පස්සේ යාළුවනේ පේනවා ඉතින් මෙතන තියෙන account කියලා. ඔයා මෙන්න මේකට යන්න. ඉතින් account කියන එකට ගියාට පස්සේ යාළුවනේ බලා ගන්න පුළුවන් මෙතන අලුත් features එකක් add වෙලා තියෙනවා. WhatsApp username update එක මෙතන username කියලාට පේනවා තියෙනවා. ඉතින් මෙන්න මේක එකපාරට touch කරගන්න. ඉතින් ඒක touch කරගත්තට පස්සේ මේ වගේ දැනකට එන්නේ මෙතන වෙන තියට පේනවා කොළ පාටින් තියෙන create username කියලා බටන් එකක් ගන්න. ඒක එකපාරට touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට එන්නේ. මෙතන ඉතින් ඔයාලට තියෙන්නේ WhatsApp එකට username එකක් create කරගන්න. ඉතින් මම කියලා දෙන්න ඔයා මෙතන WhatsApp එකට username එකක් create කරගන්න කලින් මේකේ තියෙන voice සහ වාසි කියන දෙකම. ඉතින් ඔයා මෙතන username එකක් දුන්නොත් වාසියක් ගැන කිව්වොත් වෙන කෙනෙක් ඔයාගේ WhatsApp username එක දැනගෙන ඉන්නවා නම් ඒක එයාගේ phone එකේ contact වල search කරාට පස්සේ එයාගේ WhatsApp එක පෙන්නනවා. ඒ කියන්නේ එයාගේ WhatsApp account එක පෙන්නනවා. ඉතින් එයාට ඒක හරහා WhatsApp එකත් එක්ක chat කරගන්න පුළුවන්. ඉතින් එයාගේ username එක දැනන් හිටියෙම ඇති වෙන කෙනෙකුට. ඉතින් මේකේ තියෙන අවාසිය කිව්වොත් ඉතින් ඒක ඔයා කරදරකාරී දෙයක් කරන්න පුළුවන්. නොදන්න අය ඔයාගේ WhatsApp එකට chat කරන්න එනවා. ඉතින් එයාගේ username එක දැනගෙන ඉන්නකොට ඉතින් ඔයා මෙතන username එකක් දෙන්න නැතුව ඉන්න එක තමයි හොඳ. ඉතින් WhatsApp username එක දෙනමයි කියන්නේ. ඉතින් එයාගේ WhatsApp එක අවදානමක තමයි. ඉතින් නොදන්න අය ඔයාගේ WhatsApp එකට chat කරනවා, calls, message ඉතින් හැමදේම කරනවා. ඉතින් ඔයාට මේක WhatsApp username එක දාගන්න ඕනේ කියලා එකක් නැහැ. ඉතින් ඔයාට කැමති නම් දාගන්න පුළුවන්. ඉතින් එයා WhatsApp එකේ privacy ගැන හිතනවා නම් ඔයා මෙතනට username එකක් දාන්න නැතුව ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් තාම මේ features WhatsApp එකෙන් ලබා දුන්නට මේක හරහා අපිට තව ඉදිරියේදී තමයි අලුත් WhatsApp update ලබා දෙන්නේ. අගෝස්තු මාසේ වෙන විට තමයි WhatsApp එකෙන් කියලා තියෙන්නේ මේ features එකේ අලුත්ම update ටික ලබා දෙනවා කියලා WhatsApp තුලට. ඉතින් එයා මෙතනට WhatsApp username එකක් දා ගන්නකොට එයාගේ privacy ගැන හිතනවා නම් ඔයා මෙතනට username එකක් දාන්න කලින් දෙසරයක් හිතලාම username එක type කරන්න. මොකද WhatsApp එකේ මේ අලුත් features එක ලබා දෙලා තියෙන්නේ ඔයාගේ WhatsApp number එක අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට ඔයාගේ username එක දැනගෙන හිටියම හොඳටම ඇති ඔයාගේ WhatsApp එකත් එක්ක chat කරන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මතක් කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එකත් subscribe කරගෙන bell button එකත් all දාලා තියාගන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ දිගටම නරඹන්න මිස් වෙන්නේ නැතුවම. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.